අයිබෝන් අද ගොඩක් දෙනාට තියෙන ප්‍රශ්නයක් නිරාකරණය කර ගැනීමට තමයි මේ වීඩියෝ එක කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද අපේ මාතෘකාව තමයි මුදල් ඉතිරි නොවන්නේ ඇයි? මේක අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්. නේ? අද අපි මේ මාතෘකාව යටතේ ගැඹුරට කතා කරලා බලමු. මොකක්ද මේකට හේතු සාධක? ඒත් එක්කම මේකට අපිට ගන්න පුළුවන් පිළියම් මොනවද? අපිට කරන්න පුළුවන් දේවල් මොනවද? අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් අවසානයේ වෙනතෙක් නරඹන්න ඔබගේ තිබෙන මූල්‍යමය ගැටලු වලට ගොඩාක් පිළිතුරු. ඊටමත් සංකීර්ණයි වගේ පේන දේවල් ගොඩාක් සරලව අද මේ වීඩියෝ එක ඇතුලේ අපි කතා කරමු. පළවෙනි කාරණාව තමයි මුදල් හම්බ කරනවා, වැටුප ලැබෙනවා, හැබැයි ඉතුරුවක් නැහැ. මොකද්ද ප්‍රශ්නේ? අපි හිතනවා සමහර වෙලාවල් වලට අපිට ආදායම මදි නේ? නැත්තම් අපිට තව ටිකක් හම්බ කරගන්න තිබ්බනම්, තව ටිකක් සල්ලි කීයක් හරි හොයාගන්න තිබ්බනම් හොඳයි වගේ අපිට හිතෙන්න පටන් ගන්නවා. මොකද අර අපිට බාහිර ලෝකේ පේන දේවල් අපි බලනවා අපිටත් ඒ දේවල් කරන්න පුළුවන් කියලා. එතකොට අපි මේ දේවල් ස්වභාවිකම කිරීමට අපේ ඇඟ ඇතුළෙන්ම ඒකට ක්‍රියා කරන්න පටන් ගන්නවා. අපි මෙහෙම උදාහරණයක් ගමු. අද මේක පොඩි උදාහරණ කීපයක් එක්ක ඉතාමත් රසවත් විදියට ඔබට මේක කියලා දෙන්න. උදාහරණයක් විදියට මම ගන්නවා එකම ආයතනයක එකම සේවා ස්ථානයක වැඩ කරන පිරිමි ළමයි දෙන්නෙක් ඉන්නවා. අපි හිතමු මෙහෙම. එතකොට මේ පිරිමි ළමයි දෙන්නට හම්බෙන මාසික වැටුප එකයි. එක්කෙනෙක් ඉන්නවා ඔහුට හම්බෙන පඩියෙන්, ඔහුට හම්බෙන වැටුප ඔහුට ආස දේවල් වලට වියදම් කරලා, ඔහුගේ සමාජයට පෙන්වන්න ඕන දේවල් වලට වියදම් කරලා, ලස්සන දේවල් වලට වියදම් කරලා ඔහුගේ අතේ තියෙන සල්ලි ටික විනාශ කරගන්නවා. නමුත් තව කෙනෙක් ඉන්නවා. මෙයා මේ මුදල් දිහා බලන්නේ වෙනම කෝණයකින්. ඒ කියන්නේ පළවෙනි කෙනා බලන්නේ Tamanට ආස හිතෙන දේවල් මේ සල්ලි වලට කරන්න. එතකොට දෙවෙනි කෙනා බලන්නේ ආස දේවලුත් කරනවා, ඒකටත් යම් කිසි ගාණක් අයින් කරනවා. නමුත් ඔහුගේ ජීවිතේට, ඔහුගේ අනාගතයට වටිනාකමක් තියෙන විදිහට එයා මේ සල්ලි පරිහරණය කරනවා. මේ සල්ලි පාවිච්චි කරනවා. එතකොට මේ දෙන්නගේ ප්‍රශ්නේ තියෙන්නේ මාසික වැටුපේද නැත්නම් මූල්‍ය කළමනාකරණය කියන තැනදීද? එතකොට ඔබටම තේරෙනවා දෙන්නගේ සැලරිස් එකයි, දෙන්නම පිරිමි ළමයි දෙන්නෙක් වැඩ කරන්නෙත් එක්කම ආයතනෙක. එතකොට එයාගේ මූල්‍ය කළමනාකරණය කියන එක මත තමයි එයාගේ ඉතුරුව කියන එක තීරණය වෙන්නේ. ඔහුගේ අනාගතය තීරණය වෙන්නේ. දැන් අපි මෙහෙම හිතමුකෝ. අර පළවෙනි කෙනාට පළවෙනි දවස් 2 3 දවස් 10 විතර වෙනකන් හොඳට සතුටු වෙලා මේ සල්ලි වියදම් කරලා එයා ජීවත් වෙනවා. එතකොට පළවෙනි දවස් 10 15 පහ වෙනකොට, කියන්නේ මාසේ 15 වෙනිදා වගේ පහ වෙනකොට මෙයාට සල්ලි අඩුපාඩු වෙනවා. මොකද එයා අර මුලදී හම්බෙන සල්ලි ටික හම්බෙච්ච ගමන් එයා හිතන්නේ මේ මුළු ලෝකෙම මගේ, මට ඕන දෙයක් කරන්න පුළුවන්. මේ මට කැමති දේවල් ගන්නවා, මම කැමති තැන්වල ඇවිදිනවා කියලා හිතලා පළවෙනි දවස් 5 6 10 ඇතුළත මෙයා අර සල්ලි ඔක්කොම ටික වියදම් කරලා 15 වෙනිදා වෙනකොට මෙයා හිර වෙන්න පටන් ගන්නවා. මාසෙ මැදදී හිර වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මෙයා කරන්නේ දැන් ඉතුරු ටික යන්න විදියක් නැහැ. ඊට පස්සේ මෙයා කරන්නේ එක්ක කොහෙන් හරි ණයට ඉල්ල ගන්නවා. නැත්තම් ක්‍රෙඩිට් කාඩ් පත් අර ගන්නවා. අරගෙන ඊ වගේත් ණය වෙනවා. ඒ වගේත් හිර වෙනවා. හිර වුණාට පස්සේ මෙයාට මෙයාගේ ජීවිතේ මාර අමාරුයි යන්න. මොකද ණය වලට ගෙවන්න ඕනේ. මේක මේ යන විදිහට පිළිවෙලට ගියොත් ඔහුට ටික කාලයක් යනකොට ඔහුගේ ගමන තමයි පඩිය හම්බෙනවා, ණය ගෙවනවා, ආයි පොඩි ගාණක් ඉතුරු වෙනවා. ඒකිනුත් එයා අර පෙර විදිහටම වියදම් කරලා සතුටු වෙනවා. ඊට පස්සේ ආයෙත් සැලරි එක හම්බෙනවා. ඊට පස්සේ ඒකත් ආයෙ වියදම් කරනවා. ඒ විදිහට මොකද ණය ගෙවනවා, සැලරි හම්බෙනවා, ණය ගෙවනවා. ඉතුරු වෙන්නේ පොඩි ප්‍රමාණයක් යතේ. එතකොට අනිත් කෙනා කරන්නේ එයා යම්කිසි ගාණක් ඉතුරු කරගන්නවා. ඉතුරු කරගෙන ඉතුරු ටිකෙන් තමයි එයාගේ අත්‍යවශ්‍ය වියදම් මොනවද, අවශ්‍යතා මොනවද කියන එක ගාණට බෙදලා ප්ලෑන් කරලා එයා එයාගේ ජීවිතේ ලස්සනට අරගෙන යනවා. ඉතින් මම අද මේ ප්‍රශ්නෙට කරුණු 4කින්, ප්‍රධාන කරුණු 4කින් ඔබට විසඳුම් ලබා දෙනවා. පළවෙනි කාරණාව තමයි අපි අවශ්‍ය දේවල් නෙමෙයි හැම වෙලාවෙම මිලදී ගන්න යන්නේ, අපිට තියෙන හැඟීම් නේ. එතකොට මේ මුදල් හරියට පාලනයක් නැති මිනිසුන් කරන්නේ
තමන්ගේ හැඟීම් වලට තමයි සල්ලි වියදම් කරන්නේ. හැබැයි වෙන්න ඕනේ දේ මොකක්ද? තමන්ගේ හැඟීම් වලට ඉඩ දුන්න ගමන් වෙන්නේ තමන්ගේ මනසේ පාලනය ගිලිහෙනවා. හැඟීම් තමයි ඊට පස්සේ වැඩ කරන්න පටන් ගන්න. දැන් මෙහෙම හිතන්න. ඕවට දැන් දුරකථනයක අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට හරි අවශ්‍යතාවයක් තියෙනවා. ඔබ බලන්න ඕනේ මූලිකවම ඔව් මට දුරකථනයක් අවශ්‍යයි මොකටද? මට එක්ක කෝල් ගන්න වෙන්න පුළුවන්, එක්ක සෝෂල් මීඩියාස් වල යන්න වෙන්න පුළුවන්. නේ? ඒවා පාවිච්චි කරන්න එක්ක ෆොටෝස් ගන්න වෙන්න පුළුවන්. අපි ෆොටෝස් ගන්න නම් අපිට මොකක්ද ඒකින් අපිට ගන්න පුළුවන් ප්‍රතිලාභ මොනවද? නමුත් ඔබ දුරකථනය ගන්නේ ඔබට සාමාන්‍ය මාසික වැටුපක් හම්බ වෙනවා. ඒ වැටුපම යොදවලා ඔබ ගන්නවා ලක්ෂ ගානක දුරකථනයක්. අරගෙන හැබැයි ඔබට ඒකෙන් ආදායමක් හම්බෙන්නේ නැහැ. නමුත් ඔබ ගන්න එකක් තමයි ඔබගේ තත්ත්වය පෙන්වන්න වෙන්න පුළුවන්. නැත්නම් ඔබගේ යාළුවා මිලදී ගත්තා ඒක හින්දා මම මිලදී ගන්නවා වෙන්න පුළුවන්. මේ වගේ දේවල් හින්දා ඔබගේ හැඟීම් තමයි ඒ වෙලාවේදී වැඩ කරන්න පටන් ගන්නෙ. මොකද ඔබ ඒ වෙලාවේ මනසින් හිතන්නට පෙළඹෙන්නේ නැහැ. මොකද ඔබගේ හැඟීම් වැඩ කරන්නේ ආශාවල් පස්සේ. ඒ කියන්නේ මෙයා ගත්තා මමත් ගන්න ඕනේ. සමාජයට යන්න නම් මම මේ වගේ දුරකථනයක් පාවිච්චි කරන්න ඕනේ. මේ වගේ දේවල් හිතෙනවා. හැබැයි මම තව පැත්තක් මේක වෙන්නන්නම්කෝ. ඔබ ගන්නවා ලක්ෂිකමාරක විතර දුරකථනයක්. හැබැයි මේක ගන්නේ ආයෝජනයේට. අපි උදාහරණයක් ගමු. කොහමද? ඔබ මේක ගන්නේ හොඳට වීඩියෝස් කරන්න පුළුවන්. නැත්නම් ලස්සන ෆොටෝස් ගන්න පුළුවන්. මේ වගේ දෙයකට තමයි ඔයා මේ දුරකථනය පාවිච්චි කරන්නේ. ප්‍රශ්නයක් නැහැ. මොකද ඔබට ඒක සමාජ මාධ්‍යවල දාලා ඔබට සල්ලි උපයන්න පුළුවන්. ඉතින් අර ඒ වගේ දෙයකට ඔබේ දුරකථනෙ මිලදී ගන්නවනම් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔබ මිලදී ගන්නේ දුරකථන ඇමතුමක් ගන්න වෙන්න පුළුවන්. නැත්තම් මොනවා හරි එදිනෙදා දේවල් අපිට ෆොටෝස් ගහලා තියාගන්න වෙන්න පුළුවන්. මේ වගේ දේවල් ඉඳලා ඔබ ඔබගේ මුළු වැටුපම වියදම් කරලා ඔබ ඒ වගේ ෆෝන් එකක් මිලදී ගන්නවද නැද්ද කියන එක ඔබ තාර්කිකව කල්පනා කරලා මිලදී ගන්න. එතකොට මේ දුරකථනයට මම දීපු උදාහරණයම ඔබ අනිත් දේවල් වලටත් ගන්න. ඒ කියන්නේ ඔබට මේක ඔබේ ජීවිතේට අත්‍යවශ්‍යයිද? මේක නැත්තම් ඔබේ ජීවිතේට වෙන බලපෑම මොකක්ද? මේ වගේ දේවල් කල්පනා කරලා ඔබ ඊළඟට කරන්න යන දේ මනසින් හිතලා තීරණය කරන්න. දෙවෙනි කාරණාව. කුඩා වියදම් අපිට පේන්නේ නැහැ. අපි මොනවද මේ කුඩා වියදම් කියන්නේ? අපිට සැලරි එක හම්බ වෙනවා. ඒ කියන්නේ මාසික වේතනේ, මාසික වැටුප අපිට හම්බ වෙනවා. හම්බුනාට පස්සේ ඔබ රුපියල් 500ක් විතර වටින මොකක් හරි පොඩි කෑමක් වෙන්න පුළුවන්. රුපියල් 500යිනේ කමක් නැහැ කියලා දෙනවා. හැබැයි ඔබට එන්නේ මාසෙකට සැරයක් වැටුප. නමුත් ඔබ සතියකට සැරයක් 500 ගානේ වියදම් කරනවා. ඔබ හිතන්න මාසෙට සති 4ක් තියෙනවා. එතකොට සතියට 500 ගානේ මාසෙ විතරනකොට ඔබ රුපියල් 2000ක් වියදම් කරලා තියෙනවා. ඔබගේ පොඩි වියදම් කියලා අනවශ්‍ය දේවල් වලට. මම මේ ගත්තේ උදාහරණයක් විතරයි. මොකද ඔබට හරි දැක්මක් නැතුව ඔබගේ මුදල් වල පාලනයක් හරියට නැතුව ඔබට මේ දේ ඔබට මුදල් ඉදිරි කිරීමේ කියන කලාව ප්‍රගුණ කරන්නට බෑ. එතකොට ඔබ මුලින්ම මේ කුඩා වියදම් ටික නතර කරන්න ඕනේ. ඔබට ඒක අත්‍යවශ්‍ය නැහැ. අත්‍යවශ්‍යයි නම් වියදම් කරාට ප්‍රශ්නයක් නැහැ. මේක තාර්කිකව කල්පනා කරලා ඔබට මේක වියදම් කළ යුතුයමද කියලා අහලා ඔබ මේක වියදම් කිරීමට ගන්න. තුන්වෙනි කාරණාව. අපි මුලින්ම අපිට ගෙවන්නේ නැහැ. මොකක්ද මේ කාරණාව? ඒ කියන්නේ ඔබට වැටුප හම්බ වෙනවා. වැටුප හම්බුණාට බහුතරයක් දෙනා මුලින්ම කරන්නේ තමන්ට වියදම් කරන්නේ නැහැ. මොකද්ද මම මේ තමන්ට වියදම් කරනවා කියලා කියන්නේ? තමන්ට ආයෝජනය කරනවා. ඒ කියන්නේ මුදල් උපයන්න, තව තැනක මුදල් උපයන්න, තව තැනක ආයෝජනය කරන්න තමන්ට දැනුම ඕනේ. අපි તો මේ දැනුමට ආයෝජනය කරනවා. නැත්නම් මුදල් උපයන්න පුළුවන් තව තැනක ආයෝජනය කරනවා. මේ වගේ තැන් අපි අපේ වැටුපෙන් යම් කිසි කොටසක් අයින් කරලා ඒ තැන් වල ආයෝජනය කරොත් ඔබට තවත් මුදල් හම්බ වෙනවා. නමුත් අපි කරන්නේ අපිට ආයෝජනය කරන්නට කලින් අපි කරන්නේ අපේ ආශාවල් වලට මුල් තැන දීලා අපිට ආස දේවල් ගන්නවා. මේ ආස දේවල් ගත්තට පස්සේ ඔයාට ඔයා වෙනුවෙන් වියදම් කරන්න, ඔයාට ඔයා වෙනුවෙන් ඉතුරු කරන්න, ඔයාට ඔයා වෙනුවෙන් ආයෝජනය කරන්න මුදලක් අතේ ඉතුරු වෙන්නේ නැහැ. මොකද ඔබගේ ආස දේවල් පස්සේ හඹාගෙන යනකොට ඔබගේ මූල්‍ය සුරක්ෂිතතාවය කියන දේ එතරම් බිඳ වැටෙනවා. නමුත් ඔබ හිතන්නට ඕන කාරණාව තමයි ඉස්සෙල්ලා තමන් ගොඩ නැගෙන්න ඕනේ. ඒ කියන්නේ අපි රැඳී සිටින්නේ එකම වැටුපක් මත නම් ඔබ ඉන්නේ අවදානම් කලාපයක. හැබැයි ඔබට පුළුවන් මේක තැන් 3-4ක ආයෝජනය කරන්න. ඔබට එක තැනකින් හම්බෙන්න දේ තැන් 3-4ක ආයෝජනය කරන්න ඔබට පුළුවන්. මොකද එතකොට මූල්‍ය සුරක්ෂිතතාවය කියන එක ස්ථීර වෙනවා. එතකොට
ඊළඟ සැරේ ඔබට සැලරි එක එනකොට ඔබට ආදායම එනකොට ඔබට වැටුප එනකොට ඔබ තීරණය කරන්න ඕනේ මම මේ වැටුපෙන් කරන්න ඕනේ දේවල් මොනවද? මම මේ වැටුප කොහොමද තව වැඩියෙන් අපිට ආදායමක් එන විදිහට යොදවන්නේ? මේ වගේ දේවල් ඔබ මනසින් තර්කානුකූලව හිතලා කල්පනා කරලා බලන්න ඕනේ. හතරවෙනි කාරණාව. අන් අයගේ ජීවිත අපේ ජීවිතත් එක්ක සංසන්දනය කරනවා. ඒත් එක්කම අන් අයගේ තියෙන ජීවිතත් එක්ක අපි හැම වෙලාවෙම අපේ ජීවිතේ අන් අයගේ ජීවිතත් එක්ක අපි හැම වෙලාවෙම තරඟ කරනවා. මම උදාහරණයක් ගන්නම්කෝ. ඔබ සමාජ මාධ්‍ය භාවිතා කරනවා. එතකොට මේ සමාජ මාධ්‍ය ඇතුලේ අපිට පෙන්වන කොච්චර දේවල් තියෙනවද? ඒ කියන්නේ මේ සමාජ මාධ්‍ය කියන තැනදී පෙන්වන්නේ ඒ මිනිසුන්ගේ තිබෙන එක කෝණයක් විතරයි. මිනිස්සෙක් ගත්තාම මේ මිනිස්යාගේ කෝණ ගොඩාක් තියෙනවා. පැති ගොඩාක් තියෙනවා. හැබැයි අපිට පෙන්වන්නේ එයාගේ එක පැත්තක් විතරයි. නමුත් අපි තීරණය කරනවා හැම වෙලාවෙම මේ තමයි මෙයාගේ සැබෑ ස්වරූපේ. මේ තමයි මෙයා ඉන්න විදිය. මේ තමයි මෙයාගේ ඇත්ත ජීවිතේ කියලා අපි එයාලා විදිහට ඔවුන් ජීවත් වෙන්න හදන විදිහට අපි අපේ ජීවිතේ සංසන්දනය කරන්න අපේ ජීවිතේ මේ මට්ටමට ගන්න හැම වෙලාවෙම උත්සාහ කරනවා. නමුත් ඔවුන් කරන්නේ ඔවුන් එහෙම කරනවා කියලා. ඔවුන් එහෙම ඉන්නේ කියලා සමාජ මාධ්‍යෙට පෙන්නනවා. හරි. ඔවුන් එහෙම ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් ඔව් එතනට යන්න, ඔව් මේ දේවල් කරන්න ඊට පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා. නේ? එතකොට යම්කිසි සාර්ථකත්වයකට පැමිණි පුද්ගලයෙක් නම් ඒ සාර්ථකත්වයට පැමිණෙන්නේ එයා ඊට කලින් කරපු ගොඩාක් දේවල් තියෙනවා. මොකද සාර්ථකත්වය කියලා කියන්නේ එක පියවරකින් උඩට ආව එකක් නෙමෙයි. පියවර 10 ගාණක් වැරදිලා යම්කිසි අවස්ථාවකදී තමයි එයා ඒ මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. ඒ තැනට ඇවිල්ලා තියෙන්නේ. නමුත් අපිට පේන දැක්ම අනුව, අපිට පේන view එක අනුව අපි හිතන්නේ, අපිට පේන කෝණය අනුව අපි හිතන්නේ මේ පුද්ගලයා එකපාරින් දියුණු වෙලා කියලා නේ. එතකොට අපි හැම වෙලාවෙම අපිට හම්බෙන මාසික වැටුපක් තියෙනවා. මේ වැටුපෙන් අර වගේ ජීවිතයක් ගත කරන්නට යනවා. එතකොට ඔබ හිතන්න ඕන කාරණාව තමයි ඔබගේ වැටුප කීයද? එතකොට ඒ වැටුප විතරක් නම් ඔබට තියෙන්නේ. ඔබ ඒක අර සමාජ මාධ්‍යවල දකින ස්වරූපයෙන්, සමාජ මාධ්‍යවල දකින මිනිසුන්ගේ විදිහට ඔබ ඉන්න හදනකොට වෙන්නේ ඔබේ ඒ මට්ටමට ඉන්න ඔබට හම්බෙන සැලරි එක, ඔබට හම්බෙන වැටුප මදි හින්දා ඔබ මාසෙ මැදට යනකොට ආයෙ හිර වෙන්න පටන් ගන්නවා. සමහර විට ඔබට අතේ සල්ලිත් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඔබ හොඳට තීරණය කරන්න සමාජ මාධ්‍යවල දකින හැම දෙයක්ම ඇත්ත නෙමෙයි. ඊළඟ කාරණාව තමයි සමාජ මාධ්‍යවල දකින හැම දෙයක්ම ඔබගේ ජීවිතවලට ඇප්ලයි කරගන්න යන්න එපා. සම්බන්ධ කරගන්න යන්න එපා. ඇතුළත් කරගන්න යන්න එපා. ඒකින්ද ඔබ විදිහට ජීවත් වෙන්න. මොකද ඔබ අනුන් විදිහට ජීවත් වෙන්නට ගියපුවාම වෙන්නේ ඔබට ඔබව නැති වෙනවා. ඒකින්ද ඔබට හම්බෙන පඩිය කීයද? ඔබ ජීවත් වෙන්න ඕනේ මොන ක්‍රමයකටද කියන එක තීරණය කරන්නේ ඔබ. ඔබට පඩිය හම්බෙච්ච ගමන්, ඔබට වැටුප හම්බෙච්ච ගමන් ඔබ එකපාරම ලෝකය අල්ලන්න යනකොට වෙන්නේ ඔබට මැදට යනකොට හිර වෙනවා ඔබගේ මානසික සුවය, ඔබගේ පවුලේ තියෙන සතුට, මේ හැම දෙයක්ම නැති වෙලා ඔබට කලකිරීමක් ඇති වෙනවා. ඊට පස්සේ තමයි ඔබට ජීවිතේ පාවෙන්නේ. ඊට පස්සේ තව තැන්වල ඔයාලා හිර වෙන්න බලනවා. තව ණය ගන්නවා. ඒ තැන්වල හිර වෙනවා. ඒවට සල්ලි දෙන්න ඕනේ. ණය ගෙවන්න ඕනේ. මේ වගේ දේවල් හින්දා ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒකින්ද ඔබගේ මූල්‍ය කළමනාකරණය කියන එක හරි විදිහට පාලනය කරගෙන යන්න. මොකද මේ මූල්‍ය කළමනාකරණය ඉගෙන ගත්ත කෙනෙක්ට, මේ මූල්‍ය කළමනාකරණය හරියට පාවිච්චි කරන කෙනෙක්ට ජීවිතයේ සාර්ථකත්වයට යනවා කියන එක ඉතාමත් පහසුයි. මම මේ කියන කාරණා කීපය හොඳට මතක තබා ගන්න. කොතැනකදීවත් වැඩිපුර උපයන කෙනා පොහොසත් වෙන්නේ නැහැ. මොකද වැඩිපුර උපයන්න ඔහුට තියෙන අවශ්‍යතාවයන් වැඩි වෙනවා. නමුත් මේ අවශ්‍යතාවයන් තමන්ට අත්‍යවශ්‍යම දේවල්ද නැත්නම් මේක අත්‍යවශ්‍යම නැති දේවල්ද කියන එක හරියට තෝරා බේරා ගන්න බැරි වුණොත් වෙන්නේ ඔබ කොතරම් මුදලක් ඉපයුවත් ඔබට ඒක හරියට පාලනය කරගන්න බැරි වෙනවා. මොකද සැලකිය යුතු ආදායමක් හම්බුණා ඔබට ඒක හරියට පාලනය කරගන්න බැරි නම් අර මම පෙර කී කතාවම තමයි මම නැවතත් ඔබට කියන්නේ 10 15 20 වගේ වෙනකොට ඔබ ආයෙත් හිර වෙන්නට පටන් ගන්නවා. ඊට පස්සේ ඔබ ආයෙත් ණයට මුදල් ගන්නවා. ඒ ණයට ගන්න මුදල් ටික ආයෙ ගෙවන්න ඕනේ. මේ විදිහට එක දිගටම ඔබට ප්‍රශ්න එන්න පටන් ගන්නවා. ඊළඟ කාරණාව තමයි ඔබට වැටුපක් හම්බෙනවා නම් දැන් මම මේ ඔබට කියන්නේ පෙර ප්‍රශ්න වගේක් තිබ්බා. අපි මේ ප්‍රශ්න වලට දැන් උත්තර ටික කතා කරමු. ඔබට ආයෝජනය කරන්න කියලා මම කාරණාවක් ගැන කතා කරානේ. මේක මම දැන් කියන තැනින් ඔබ පටන් ගන්න. ඔබගේ වැටුප හම්බුනාට පස්සේ
ඔබගේ වැටුපක් අතට හම්බුනාට පස්සේ 10%ක් හෝ 20%ක් මේක ඔබට කැමති ප්‍රමාණයකින් වෙනස් කරගන්නට පුළුවන්. අවම 10%ක් ඔබ වෙනුවෙන් ආයෝජනය කරන්න. ඔබ වෙනුවෙන් ඉතුරු කරන්න. දැන් මේ හිතමු ඔබ ලක්ෂයක පඩියක් තියෙන කෙනෙක් නම්, ඔබ 50000ක පඩියක් තියෙන කෙනෙක් නම්, ලක්ෂයක පඩියක් තියෙන කෙනෙක්ට රුපියල් 10000ක් ඉතුරු කරන්න පුළුවන්. 50000ක පඩියක් තියෙන කෙනෙක්ට රුපියල් 5000ක් ඉතුරු කරන්න පුළුවන්. මේක පොඩි ගාණක් තමයි. මම කියන්නේ අර සාර්ථක වෙනවා නම් ඒ සාර්ථක වෙන පුද්ගලයෝ එකපාරම මේ සාර්ථකත්වයට එන්නේ නැහැ. ඒක පිටිපස්සේ ලොකු කතන්දරයක් තියෙනවා. ආපු පියවර කීපයක් තියෙනවා. පියවර 1000 ගාණක් තියෙනවා. ඔබත් ඒ විදිහටම තමයි සාර්ථකත්වයට යන්න ඕනේ. මොකද අපිට සාර්ථකත්වයට කියන එකට උඩින් ගිහිල්ලා පාත් වෙන්න බෑ. නේ? එතකොට ඔබගේ හරි මූල්‍ය කළමනාකරණයෙන් ඔබ ජීවිතයේ ඉදිරියට අරගෙන ගියොත් ඔබට අවුරුදු කිහිපයක් යනකොට දියුණු මිනිසෙක් බවට, මුදල් අතින් ශක්තිමත් මිනිසෙක් බවට පත් වෙන්නට හැකියාව තියෙනවා. ඊළඟ කාරණාව තමයි යමක් මිලදී ගැනීමට කලින් මේක ඔබට අත්‍යවශ්‍ය දෙයක්ද නැත්නම් මේක ආශාවක්ද කියලා කල්පනා කරලා බලන්න. ඔබට අත්‍යවශ්‍ය දෙයක් නම් ඔබ ඒක අනිවාර්යයෙන්ම මිලදී ගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ඔබට ඒක අත්‍යවශ්‍යම නැති දෙයක් නම්, ඒක මේ මොහොතේ අත්‍යවශ්‍යම නැත්තම් ඔබ ඒක දැන් මිලදී ගන්නට යන්න එපා. ඔබ ඒක ඉස්සරහට මිලදී ගන්න. මේ හැම දෙයක්ම කරන්න කලින් ඔබ මම කලින් කී කරුණා වගේ රුපියල් ලක්ෂයක් ගත්තොත් 10000ක්. ඒ කියන්නේ 10%ක්. අවම 10%ක් ඔබ ඔබගේ වැටුපෙන් ඉතුරු කරන්න. ඉතුරු ටික තමයි ඔබ පාලනය කරන්න ඕනේ අනිත් දේවල් වලට. ඔබ යොදවන්න ඕනේ අනිත් දේවල් කරන්න. ඊළඟ කාරණාව තමයි ඔබ මාසිකව කරන හැම වියදමක්ම ලියන්න. ඔබ දෛනිකව කරන හැම වියදමක්ම ලියන්න. එතකොට ඔබට මාස අවසානයේට ඔබට බලන්න පුළුවන් ඔබ ඇත්තටම මොනවටද වියදම් කරලා තියෙන්නේ, මේක ඇත්තටම අත්‍යවශ්‍යයිද මට. මාසය අවසාන වෙනකොට ඔබ නිකරුණේ රුපියල් 20000ක් විතර වියදම් කරලා තියෙනවා නම් ඔබට තේරෙනවා මේ 20000 තමයි මම හැම මාසෙකම 15 වගේ වෙනකොට හිර වෙන්නේ. 15 වගේ වෙනකොට මට අතේ නැති වෙන්නේ. එහෙනම් මම ඊළඟ මාසෙදි කරන්න ඕනේ මේ වෙන වියදම් ටික මම අඩු කරගන්නවා. නමුත් ඔබට කිසිම සාක්ෂියක් නැත්තම්, කොහොමද මේ මුදල් වැය වෙන්නේ කියලා සාක්ෂියක් නැත්තම් ඔබට මූල්‍ය කළමනාකරණය කියන එක මුලින් ඉඳන්ම ඉගෙන ගන්න වෙනවා. මොකද අපි වියදම් කරන ටික ලියලා තියාගත්තොත් ඔබට ඊළඟ මාසේ ඒ වියදම් ටික නැති කරලා අර රුපියල් 20000ක් කියන එක ඔබේ අතේ ඉතුරු කරගන්න පුළුවන්. එතකොට අර මාසේ අවසාන හරිය වෙනකොට ඔබ හිර වෙන දවස් කීපයක් වෙනවනේ. ඒ දවස් කීපය යම් තාක් දුරට පාලනය කරගන්නට හැකියාව තියෙනවා. ඊළඟ කාරණාව තමයි ඔබ වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න. ඒ කියන්නේ මොකක්ද? ඔබට හම්බෙන වැටුප ආයෝජනය කරන තැන් මොනවාද කියලා ඔබ ලියා ගන්න, හොයා ගන්න. ඔබ යොදවන මුදලට කොච්චර ආදායමක් එනවද? නැත්නම් ඔබ අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න. මේ ව්‍යාපාරය මහා පරිමාණ ව්‍යාපාරයක් නෙමෙයි. ඔබට පුළුවන් නම් ඒක කුඩාවට පටන් ගන්න. මොකද මේ කුඩාවට පටන් ගන්න එකට අපිට කාලෙන් කාලට අපිට අලුත් දේවල් යොදවන්න පුළුවන්. අලුත් දේවල් එකතු කරලා බලන්න පුළුවන් මේක කොහොමද අපිට ඉස්සරහට යන්නේ? කොච්චර විදියට දියුණු කරන්න පුළුවන්ද? මොන මට්ටමින් දියුණු කරන්න පුළුවන්ද? මේ වගේ දේවල් යොදලා අපිට අපේ ව්‍යාපාරය යම් තාක් දුරකට යම් කිසි කාලයක් යනකොට ලොකු ව්‍යාපාරයක් බවට, මහා පරිමාණ ව්‍යාපාරයක් බවට පත් කරගන්නට පුළුවන්. වෙන්න ඕනේ එකම දේ තමයි මේ දේ වෙනකන් අපිට ඉවසීම කියන එක ප්‍රගුණ කරන්න ඕනේ. මොකද අපි කරන හැම දෙයකම ඉවසීම නැත්නම් අපිට ඒ දේ කරන්නට බෑ. මම පෙර වීඩියෝ වලත් කියලා තියෙනවා අපිට ලොකු ගහක් ගන්න ඕන නම් අපි ඇටේ හිටවලා ඒකට කරන්න ඕනේ සාතු සප්පායන් ටික සත්කාර ටික අපි කරන්න ඕනේ. හැබැයි දවස් දෙක තුනක් කරලා ඔයා මේ වලහාරලා අර බීජ එළියට ගත්තොත් ඔබට කවදාවත් ගසක් නම් බලා ගන්නට හම්බෙන්නේ නැහැ. ඒකින්ද ඔබ කුඩා ව්‍යාපාරයක් පටන් ගන්න ඕන නම් මේ ව්යාපාරයට යම්කිසි කාලයක් දෙන්න ගොඩ නැගෙන්න. මේ ගොඩ නැගින කාලය අතරතුරේදී ඔබ ඔබගේ දැනුම පාවිච්චි කරලා මේ ව්‍යාපාරය තවත් දියුණු වෙනවට පත් කරන්නට පුළුවන්. ඉතින් ඔබට හම්බෙන වැටුප මේකට ආයෝජනය කරන්න. එතකොට යම්කිසි කාලයක් යනකොට ඔබට තව ආදායමක් එනවා. එතකොට මූල්‍ය සාක්ෂරතාවය කියන එක, මූල්‍ය සුරක්ෂිතතාවය කියන එක ඔබටම අත්විඳින්නට පුළුවන්. අවසානයේ මම ඔබට ලස්සන කාරණාවක් කියන්නම්. ඔබ මුදල් පාලනය කිරීමට ඉගෙන ගත්තේ නැත්නම් මුදල් ඔබව පාලනය කරන්නට පටන් ගන්නවා. මුදල් ඔබව පාලනය කරන්නට පටන් ගන්නවා කියලා කියන්නේ මනස ඔබේ පාලනයෙන් තොරව වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් හොඳට මතක තබා ගන්න, ඔබ මුදල් පාලනය නොකළොත් මුදල් ඔබගේ ජීවිතය පාලනය කිරීමට පටන් ගන්නවා. ඒක නිසා අද තිර අධිෂ්ඨානයක් ගන්න. ඔබ ඊළඟ වැටුප ඔබේ අතට හම්බෙනවා. ඒ වැටුප හම්බුනාට පස්සේ මම කොහොමද මගේ ගමන, මගේ ජීවිතේ
හරි විදිහට පාලනය කරගෙන හරි විදිහට දියුණුවෙන් දියුණුවට යන්නේ කොහොමද කියලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔබට ගොඩක් උපකාරී වෙන්නට ඇති කියලා. ඉතින් මම කියපු කරුණු ඔබගේ ජීවිතයට ඇතුළත් කරගන්න ඔබ අද කුඩාවට මේ දේ පටන් ගත්තොත් මුදල් ඉතිරි කිරීමේ පුරුද්ද කුඩාවට පටන් ගත්තොත් ඔබ තව අවුරුදු 5ක් යනකොට ඔබම ගණන් හදලා බලන්න ඔබගේ වැටුප කීයද? ඒකෙන් 10%ක් අයින් කරපුවාම කීයද? ඒක අවුරුද්දකින් වැඩි කරපුවාම ඔබට නොදැනුවත්වම ලක්ෂ ගාණක් ඔබේ අතේ ඉතුරු වෙලා ඉවරයි. ඉතින් ඔබට ඒක එකපාර කරන්න බෑ. ඒකින්ද තමයි මම කිව්වේ ඔබ මාසිකව මේ දේ කුඩාවට පටන් ගන්න. ඒ අයින් කරන ගාන අයින් කරාට පස්සේ ඔබ හිතන්න ඉතුරු වෙන ගාන තමයි මගේ වැටුප කියලා. ඉතින් ඒකින්ද ඔබට පුළුවන් ඔබගේ ජීවිතය හරි මාර්ගයේ අරගෙන ඔබගේ දියුණුව ඔබගේ ඇස් වලින් බලා ගන්න. මම ඔබට කියන අවසාන කාරණාව තමයි ඔබගේ මනස හරි විදියට පාලනය කරන්න. මුදල් වලට ඔබව පාලනය කිරීමට නොදී ඔබ මුදල් වල පාලනය අතට ගන්න. ඉතින් ඔබට මේ වීඩියෝ එකෙන් දෙයක් ඉගෙන ගත්තා නම් ඒ දේ පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ස්තුතියි.